දැන් දෙවෙනි පිටුව බලන්න. උඩින්ම තියෙනවා බලන්න. එනදු ඌර් කණ්ඩි. ඒ කියන්නේ මගේ ගම මහනුවර. උංගල් ඌර් ඔයාගේ ගම කියලා ප්‍රශ්නයක් අහනවා. එතකොට උත්තර දෙනවා එනදු ඌර් කොළුම්බු. ඒ කියන්නේ මගේ ගම කොළඹ. ඊළඟට බලන්න සන්දිප්පෝම් නන්රි හමුවෙමු ස්තුතියි කියලා තමයි කියන්නේ. අවසාන එක තියෙනවා මීන්ඩුම් සන්දිප්පෝම් නන්රි නැවතත් හමුවෙමු ස්තුතියි කියලා කියනවා. තුන්වෙනි පිටුව බලන්න. செயற்பாடு ஒன்று ක්‍රියාකාරකම 1 අවදානිප්පෝම් பேசுவோம் සවන් දෙමු කතා කරමු. පළවෙනි කොටුවේ වණක්කම් කියලා තියෙනවා. ඔයත් එතකොට උත්තරය ලියන්න ඕනේ තිත්තිරි උඩ වණක්කම් කියලා. ඊළඟට පහළ තියෙනවා නාන් කියලා හිස්තැනක් තියෙනවා. එතකොට මෙතන ඉන්නේ සිවානේ. එතකොට ඔයාලා තිත්තිරි උඩ ලියන්න ඕනේ සිවා කියලා. ඊළඟට අනිත් පැත්තෙන් උත්තර දෙනවා අනිත් කෙනත් නාන් කියලා තමන්ව හඳුන්වලා දෙනවා. නාන් කියලා ඔයාලා ලියන්න ඕනේ එතන තිත්තිරි උඩ ගීතා කියලා. තුන්වෙනි පිටුවේ පහළම තියෙනවා කොටුවක්. ඒකේ පුතේ ඔයාලා ඉගෙන ගත්ත වචන තුන තියෙන්නේ වණක්කම් කියලා තියෙනවා. ආයුබෝවන්. නාන් කියන්නේ මම, නීංගල් කියන්නේ ඔබ. ඔය ටික තමයි මේ පාඩමේ මුල් කොටසෙන් ඔයාලා ඉගෙන ගත්තේ.